හරි අද අපි බලමු අපේ database question set එකේ පස්වෙනි ප්‍රශ්නේ කොහොමද කරන්නේ කියලා. මේ තියෙන ප්‍රශ්නේ මේකේ කියලා තියෙනවා Vision Academy කියලා academy එකක teachers ලගේ informations ටික ඒගොල්ලන්ට මේ computerize කරන්න ඕන වෙලා තියෙනවා. ඉතින් ඒ computerize කරන්න software එකක් ඕන හින්දා ඒක හදන්න කියලා තියෙන්නේ මේ තාරක software solution කියන කම්පැනි එකට. ඉතින් මට කරන්න තියෙන්නේ මම මේකේ senior software engineer විදියට මගේ team එකත් එක්ක මේ database එක හදන්න තියෙන්නේ. දැන් ඒකේ පළවෙනි එක කියලා තියෙනවා new Vision Academy කියලා අපේ database එක හදාගන්නේ කියලා. ඊට පස්සේ teacher කියලා table එක දැන් මේ data ටික දාලා column ටික add කරලා ඉවරලා මෙන්න මේ තියෙන තුන්වෙනි එක කියලා තියෙනවා මේ තියෙන data ටික ඒ column වලට add කරන්න තියෙන්නේ. හැබැයි ඒක add කරන්නයි කියලා තියෙන්නේ query වලින්. නිකන් අපි graphically add කරා කලින් ඒ වගේ නෙවෙයි query වලින් තමයි මේක add කරන්න කියලා තියෙන්නේ. දැන් අපි ඒක කොහොමද කරන්න කියලා බලමු. මම යනවා HED එකට. ගිහිල්ලා database එක හදා ගන්නවා. New Vision Academy කියලා තමයි තිබ්බේ. මෙතන database එකේ නම ගහ ගන්න ඕන. හරි දැන් ඊට පස්සේ මෙතන අපි ඕකේ බටන් එක දුන්නම අපේ database එක මෙතන හැදෙනවා. ඊට පස්සේ ඒක අපි right click කරලා අපේ table එක add කරගමු. table එක තමයි teacher. ඊට පස්සේ ඒකේ පළවෙනි column එක විදියට තිබ්බේ teacher register number. මම ඒ column එක add කරගන්නවා. හරි ඊට පස්සේ ඒකේ data type එක විදියට තිබ්බේ වාචා. මෙතන length එක තිබ්බා 10ක්. මෙතන no default value දෙන්න ඕන අපි. ඊට පස්සේ ඒ වගේම මම අනිත් column ටිකත් මේකට add කරගන්නවා. දැන් හරි අපි ඒක හදාගත්ත. දැන් අපි මෙතන primary key එක කරගන්න ඕනේ මේ register number කියන එක. ඊට පස්සේ අපි මෙතන save දුන්නොත් අපේ data table එක හැදෙනවා. මේ තියෙන අපේ table එක. ඊට පස්සේ මේක කියලා තියෙන්නේ මේ ටික query වලින් මේ data ටික දාන්න කියලා තියෙන. දැන් ඊට පස්සේ අපි කරන්න ඕන මෙතන query වලට යන්න ඕන. ගිහිල්ලා මෙතන තියෙන මේක clear කරගන්න ඕන. හරි අපි බලමු අපේ table වලට අපි මේ data add කරගන්නේ කොහොමද කියලා. මෙතන මම query ලියනවා දැන් insert into ඊට පස්සේ අපේ table එකේ නම ලියන්න ඕන. මෙතන gravy marks දාලා ඒක ඇතුළේ නම ලියන්න ඕන teacher. ඊට පස්සේ අපේ values ටික add කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන වරහණක් දාලා semicolon එක දාලා අපි දැන් මෙන්න මේ වරහන්න තුල තමයි අපේ values ටික පිළිවෙලින් දාගන්න ඕන. ඒක දාන්න ඕන මෙතන උඩු කොමා ඇතුළේ. ඉතින් මම පළවෙනි එක දෙනවා මෙතන copy කරලා ගන්නම් මේ data ටික. නැත්නම් මට type කරන්න ගියොත් අපහසුයි ඉඳා. ඊට පස්සේ අපේ දෙවෙනි data එක දාන්න මෙතන කමාවක් දාන්න ඕන. එහෙම තමයි අපි මේක data ටික වෙන් කරගන්නේ. ඊට පස්සේ අර වගේම කමා උඩු කමා දාලා ඒක ඇතුලේ දෙවෙනි data එක දාන්න. ඊට පස්සේ ඊළඟ data එකත් ඒ වගේම කමාවක් දාලා උඩු කමා ඇතුලේ කලින් වගේම දාන්න ඕනේ.
සේ තුන්වෙනි ඩේට් එක හතරවෙනි ඩේට් එකත් අපි එහෙම දාගමු. මෙතන ස්පේස් තියන්න බෑ මේ ටයිප් කරද්දි බලන්න ඕන අපි ස්පේස් තියද කියලා. හරි දැන් අපි පළවෙනි කෝර එක හදාගත්තා. ඊට පස්සේ දැන් අපි මෙතන හරියට ටයිප් කරලා තියෙනම් අපිට පුළුවන් මෙතන මේ කෝර එක ස්ටාර්ට් කරන්න. ස්ටාර්ට් කරලාට පස්සේ ඩේටා එකක් එනවා. මෙතන මේ එරර් එක ඉන්නේ අපේ ටීචර් අපි හරියට දාලා නැහැ. මෙතන ඊයා කොරාඩුවේ දැන් හරියන්න ඕනේ. හරි දැන් අපි ඊළඟට යමු අපේ ටේබල් එකට ඩේටා එකට. දැන් අපි මෙතන රීෆ්‍රෙෂ් කරාම දැන් ඔයගොල්ලන්ට පේනවා අපේ පළවෙනි ඩේටා එක ටෙක් 0.1 මේ නම අර කලින් කී තිබ්බා වගේම අපේ ඇඩ් වෙලා තියෙනවා. ඉතින් කොහොමද තමයි අපේ කෝරි ටික ඇඩ් කරගන්නේ? දැන් මම ඉතුරු ටිකත් ඒ වගේම ඇඩ් කරගන්නවා. එතකොට අපිට දැන් මේක ඩිලීට් කර කර ඉන්න ඕනේ. අපි මේක පොඩ්ඩක් කොපි කරලා අපි යටින් මේකේ පොඩි මේ ෆෝමැට් එකක් හදාගමු. මේ තියෙන ඩේටා ටික අයින් කරලා. හරි දැන් අපි සේරම ඩේටා ටික ඇඩ් කරගත්තා. දැන් අපි ගිහලා බලමු ටේබල් එකේ ඩේටා ටික තියෙද කියලා. මේ පේනවා දැන් ඔයගලන්ට මේ ඩේටා ටික වැටිලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ query ටික ඔක්කොම සක්සස්. ඉතින් ඔහොම තමයි අපේ පස්වෙනි වීඩියෝ එක කරේ. අපි ඊළඟට 6 වෙනි වීඩියෝ එකෙන් හම්බෙමු.